ආයිබෝන් යාළුවනේ ඊයේ පෙරදා අනුර කුමාර ජනාධිපතිතුමා යාපනයට ගිහිල්ලා සිංහල බෞද්ධයන්ගේ හිත රිදෙන කතාවක් කිව්වා මේ අපේ සිංහල බෞද්ධයෝ යාපනයේ සිද්ධාස්ථාන වලට යන්නේ හිතේ වෛරය තියාගෙන ගිහින් සිල් ගන්නවා කියන. ඉතින් එතුමා මේ පාලන බලයට ආවේ අවුරුදු 5කට. සුද්ධ හදලා දුන්නු මේ ව්‍යවස්ථා වලින් අරින් මේන් ආණ්ඩු ක්‍රම ඒ සිස්ටම් එකකින් තමයි අපි ඡන්දේ දීලා ඒකිනුත් තව අවුරුදු 4යි ඉන්න තියෙන්නේ. අයිතිකාරයා නෙවෙයි. මේ රට සිංහල බෞද්ධයන්ගේ රට. කකුසඳ කෝණාම කාශ්‍යප ගෞතම සමන බුදුහාමුදුරුවෝ ඉපදුණු පහළුණු මේ පින් බීම ඒ උන්වහන්සේලාගේ රට මුළු රටම මේ බෞද්ධයි. සිව්හෙලේ මිනිස්සු අපිට ඇයිද රටක් තමයි මේ. කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ අපි. අපිට කැමති ඕනම පන්සලක ගිහිල්ලා සිල් ගන්න. ඒ වගේම බණ භාවනා කරන්න. අපිට කවුරුත් අවසර දෙන්න ඕනේ නැහැ. සමාජ මාධ්‍ය තුල ලොකු විරෝධයක් මේ දවස්වල අනුර ජනාධිපතිගේ කතාවට ඉතින් අපිට අලුතින් ලොකු දෙයක් කියන්න දෙයක් නැහැ. හැබැයි මම ඉස්සර දැකලා තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයා පාරේ එක්සර්සයිස් කරන උදේට ඇවිදිනවා දුවනවා ජනාධිපති කාලෙත් ඊට පෙරත් ඒ ආభాසය තමයි දරුවන්ට තිබ්බේ. දරුවන්ගේ දේශපාලන ගැන මේ කතා කරන්නේ. ඒ දරුවොත් හොඳ දක්ෂ ක්‍රීඩකයෝ. නාමල් රාජපක්ෂ යෝජිත චිචි ඉතින් ඒ තාත්තගේ පුරුද්ද තමයි තිබුණේ. හැබැයි අනුර කුමාර දිසානායක විපක්ෂේ ඉන්න කාලේ මම දැකලා නැහැ පාරේ ජොගින් යනවා එක්සර්සයිස් කරනවා කීයක් අපි දැකලා නැහැ. පාරේ පිකටිං කරා උද්ඝෝෂණ කරා මිසක් ඒ වගේ දේවල් දැක්කේ නැහැ. හැබැයි මෙන්න දැන් යාපනයේ සකල බුජං වගේ පාරේ ඇවිදිනවා කියලා මේ කමෙන්ට්ස් දානවා කට්ටිය යාගේ වීඩියෝ බලලා. ඔඩිසලත් ඔය ඉදල්ගස් ඉන්නේ රේල් පාරේ ගිහින් ඒක එදත් ඒ කාලෙත් දාලා තිබුණා යටින් කමෙන්ට්ස් හුඟක් මිනිස්සු මේ සකල බුජං කියලා. මම නම් එහෙම කියන්නේ නැහැ. ශරීර සුවතාවය හොඳයි. ඉතින් එයා යාපනයේ තනියෙන් ඇවිදිනකොට මිනිස්සු මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳ කියන්න ගත්තා. මෙයා පයින් යන්නේ ওই විදියට නිදහසේ මහින්ද රාජපක්ෂ මහත්තයා රටට නිදහස් කරපු නිසා කියලා. ඉතින් කාරුවිට නම් පයින් යන්න බෑනේ. ඉතින් අනිත් කාරණේ තමයි ඉතින් තව අවුරුදු 4යි ඉතින් සිංහල බෞද්ධයන්ට බැන වෛර ගැන කතා කරනවා. ලාල් කාන්තාන් අද නන්දන ගුදික සහෝදරයාගේ මරණය ගැන දාලා තිබා යාට කියන්න තියෙන උත්තරේ බිඳුවයි කියලා. ඉතින් වෛරය අන්නේම තමයි මේගොල්ලෝ පිට කරන්නේ. උතුරු පළාතේ අපේ ශ්‍රේෂ්ඨ මහා රජවරු කරපු විහාර තියෙනවා. රජ මහා විහාර ඕන තරම්. රටේ ඕනම කෙනෙකුට ඒ ගිල වැඳ පුදා ගන්න කිසිම බාධාවක් නැහැ. මේක බුදුන්ගේ රට. බුදුන්ට පුදපු රට. සිවුරු බුදුරු පහළ වුණු රට. අනිත් කාරණේ තමයි සිංහල බෞද්ධයා කියන්නේ වෛරය හිතේ තියාගෙන ඉන්න අය නෙවෙයි. වෛරයෙන් වෛරය නොසන්සිතී කියලා සිංහල බෞද්ධෝ හැමෝගම හිතවල තියෙන දෙයක්. හැබැයි වෛරය නම් පිරිමහන්න try කරන්නේ निराගමික එව නැත්නම් මාක්ස්වාදීන් වන ওই ජනතා විතුරුනේ කණ්ඩායම තමයි. ටිලින් සිල්ලාර ඉල්මා සමෘද්ධි කියලා තිබේ. අපි සතුරන්ට සමාව නොදෙමු කියන මොකක්ද ඒ වගේ කතාවක්. එතනත් වෛරය තමයි තිබ්බේ. ඉතින් ඒගොල්ලෝ වගේ නෙවෙයිනේ හැමෝම. හැමෝම ඒගොල්ලෝ වගේ නෙවෙයි. සිංහල බෞද්ධෝ කියන්නේ වෙනම කොටාසයක්. මිනිසුන් කෙරේ අනුකම්පාවෙන් බලන වෛරය හිතේ තියාගෙන ඉන්නේ නැති කොටසක්. කොහොම නමුත් කියන්න නම් බොහෝ දේවල් තියෙනවා. අන්තිමට කියන්න තියෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිංහල බෞද්ධයෝ හිතේ වෛරය තියාගෙන සිල් ගන්න යනවා කියපු කතාවට දැඩි විරෝධය මම මේන් ප්‍රකාශ කර සිටිනවා.